වනාන්තර සහ ගංගාවලින් වට වූ සාමකාමී රාජ්‍යයක කුතුහලයෙන් පිරි කරුණාවන්ත තරුණ රජකුමරුන් කෙනෙක් ජීවත් විය. එක් සැන්දෑවක සිතාගට නොහැකි රහස් රැසක් දන්නා අද්භූත මහල්ලෙකු රජකුමරුට මුණ ගැසුණි. පිරිසිදු හදවතක් ඇති අයෙකුගේ ප්‍රාර්ථනා ඉටු කිරීමේ බලය ඇති මායාවී මුදුවක් එම මහල්ලා විසින් රජකුමරුට තෑගි කළේය. කුතුහලයෙන් මෙන්ම පරීක්ෂාකාරීව රජකුමරු මුදුව පරීක්ෂා කළ අතර එහි ඇති අසාමාන්‍ය මායාවී බලය ඔහු සියසින්ම දුටුවේය. මේ පිළිබඳ ආරංචිය පැතිරයත්ම එක් කපටි ඇමතිවරයෙක් මෙම බලවත් මුදුව සොරකම් කිරීමට රහසින් සැලසුම් කළේය. ඝන අඳුර මැද රජකුමරු නිදා සිටියේදී මුදුව සොරකම් කරන ලදී. කෝපයට පත්වනා වෙනුවට රජකුමරු ප්‍රඥාවන්තව සත්‍යයේ මාවත අනුගමනය කිරීමට තීරණය කළේය. මුදුවේ සැබෑ ස්වභාවය හෙළි කරමින් ලෝභී දෑත්වලට හසු වූ මුදුවේ මායාවී බලය නැති වී ගියේය. රජකුමරු ඇමතිවරයාට සමාවදී බලයට වඩා සාමය අගය කරමින් මුදුව නැමත ලබා ගත්තේය. සැබෑ මායාව පවතින්නේ භෞතික වස්තුන් තුල නොව කරුණාව, ප්‍රඥාව සහ පිරිසිදු හදවත තුලය.